දැයි අද කරන්න යන්නේ ත්‍රිකෝණ ආශ්‍රිත තියෙන සියලු ප්‍රමේයන් සහ විෂය කොටස් ආවරණය කරන එක. ඉතින් ත්‍රිකෝණ යටතේ අපිට කොටස් කිහිපයක් තියෙන එකක් තමයි පළවෙනියටම තියෙන 10 හතරේ ත්‍රිකෝණ අංග සම. හරි. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩම තියෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණ කියලා පාඩම් කිහිපයක් තියෙනවා, ප්‍රමේයන් තියෙන. හරි. මේ ප්‍රමේයන් අඩංගු වෙනවා මේවා. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් සමක මේක ඇතුලේ තියෙනවා මධ්‍යලක්ෂ ප්‍රමේය, සමකෝණ ත්‍රිකෝණේ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ එනවා ත්‍රිකෝණ මිතිය. ඒත් එක්කම ඊට කලින් එනවා පයිතගොරස් ප්‍රමේය. තියෙන 11 වසරේ තියෙනවා පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය. ඒ වගේම ත්‍රිකෝණ මිතිය. හරිද? ත්‍රිකෝණ මිතිය මේ කොටස් ඔක්කොම මේ ස්පීඩ් රිවිෂන් වීඩියෝ සීරීස් එකේ මම පටන් ගන්නෙ ත්‍රිකෝණ. ඊට පස්සේ අපි යනවා වෘත්ත, සමාන්තරාශ්‍ර, ඊට පස්සේ අනිකුත් විෂය කොටස්, සමගාමී සමීකරණ වගේ, ඒ වගේම තල රූපවල වර්ගවල පරිමා, මේ සියල්ල කවර් කරන්න තමයි සූදානම් තියෙන්නේ එක් එක් වීඩියෝ කොටස් වලින්. අද කරන්නේ ත්‍රිකෝණාශ්‍රිත ඔක්කොම ටික කෙටි කාලයක් ඇතුළත විනාඩි 15කින් වගේ ඔයගලන්ට ඔක්කොම අවශ්‍ය කරන ප්‍රමේය සහ විෂය කොටස් ටික ඔළුවට එන්න තමයි මේ සීරීස් එක පටන්. ඉතින් අපි පටන් ගමු මුලින්ම. ත්‍රිකෝණ අංග සම මේ 10 වසරේ මුලින්ම තියෙන පාඩමක්. වැදගත් පාඩමක්. මොකද සමහරවිට මේක පැටලව ගන්න පුළුවන්. right? ත්‍රිකෝණ අංග සම. ත්‍රිකෝණ අංග සම කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් අපි අරගෙන, ත්‍රිකෝණ දෙකක් මේ විදිහට අපි අරගෙන මේකේ මේ ත්‍රිකෝණ දෙකේ අංග මේ තියෙන මේ පාදවලට අපි මේ පාද ගත්තොත් මෙහෙම මම සලකුණු කරන්න. මේ එක් එක් පාදේ, දැන් මේ පාදෙට මේ පාදය මෙහෙම මේ විවිධ අංග කියන එක සමාන වෙන අවස්ථාවක් තමයි අංගයන් එකිනෙක ත්‍රිකෝණ දෙක අංගයන් එකිනෙක සමාන වෙනවා නම් ඒක අපි කියන ත්‍රිකෝණ අංග සම කියලා. කියන අංග සම මේ ත්‍රිකෝණ වල අංගයන් සමානයි. ඉතින් මේකෙදි වෙන විශේෂ දේ තමයි ත්‍රිකෝණ දෙකක් අංග සම නම් මේ ත්‍රිකෝණ දෙක සමපාතනය. කියන්නේ එක මත එක දාන්න පුළුවන්. වර්ගඵල සමානයි. මේ ත්‍රිකෝණය උඩින් මේ ත්‍රිකෝණේ තියන්න පුළුවන්. කිසිම හිඩසක් මොකුත් වැඩි වෙන්නේ නැති වෙන්නේ. වර්ගඵල සමාන. ඉතින් මේ අර සමපාත වෙනවා කියන දේ විශේෂයි මේ ත්‍රිකෝණ අංග සම. ඉතින් අංග සාමය කියන එක අපි දක්වන්නේ මෙන්න මෙහෙම. ත්‍රිකෝණ දෙකක් අංග සම නම් මෙන්න ඉරි සමාන හරහාට ඇඳපු ඉරි කැබලි 3කින් තමයි අපි දක්වන්නේ. අංග සම නැත්තම් අපි ඒකට මෙම හරහාට ඉරක් අදිනවා. මෙහෙම තමයි දක්වන්නේ අංග සම වෙන්නේ. ඒක මූලික අදහස පැහැදිලි කරලා හිතන්න. එහෙනම් අංග සම වෙන්න අපිට මේ ඔක්කොම අංගයන් සමාන වෙන්න කියලා පෙන්වන්න ඕනේ නැහැ. අවස්ථා අංග 3ක් සමාන වුණා නම් මුළු ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන් ආකාර තියෙනවා. ඒකේ ආකාර තියෙනවා 4ක්. පළවෙනි එක තමයි පාකෝපා කියලා කියන්නේ. පාද, කෝණ, පාද. ඒ කියන්නේ මොකද්ද මේ අදහස? ඒ කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. හිතන්න මෙන්න මෙහෙම. මෙහෙම තියෙනවා. මොකද තියෙන්නේ? ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ පාදයට මේ පාදේ සමානයි. මම දක්වන්නම් මේක ABC කියලා. මේක PQR කියලා දක්වනවා. මේකෙදි බලන්න මේ AC පාදයයි QR පාදයයි සමාන. මේ පාද දෙක සමානයි. මේ දක්වන්නේ ඒක. තනීරක් ඇදලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙක සමානයි. මේ බලන්න ඉරි කැබලි දෙකක් ඇදලා තියෙනවා. ඒ දෙක එහෙම සමානයි. ඒ කියන්නේ AB PR සමාන. බලන්න මේ එකම විදිහට කෝණේ ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන. එහෙනම් මෙහිම අවස්ථාවකට තව අපි අවස්ථාවක් ගත්තොත් හිතන්න මෙහෙම අවස්ථාවක
මේක මං x y z කියලා දාන්න. හරි මේ z මෙහෙම තමයි ගණිතයේ සාමාන්‍ය z ලකුණු කරන්නේ නැත්තම් අර දෙකේ ඉලක්කමත් එක පැත්තන ඉන්න හරි. z x y z කියන ත්‍රිකෝණයෙන් බලන්න පාදයක් සමානයි. හරිද? පාද දෙකක් සමානයි කෝණයක් සමානයි. මේකෙත් පාදද ගන්න පාදයයි විතර පාදේ සමාන. පාද දෙක මේ පාදෙට මේ පාද සම. මේ කෝණයට බලන්න මේ කෝණයට මේ කෝණ සමාන. එන බලන්න මේ දෙකේ තියෙනවා. පාද දෙක. හැබැයි බලන්න මේක මේ පාදෙට මේ පාදේ සමාන. හරි. මේ පාදෙට මේ පාදේ සමාන. හරි. මේ කෝණයට මේ කෝණේ සමාන. පාද දෙකකුයි කෝණකුයි සමාන. මේ තුනේම පාද දෙකකුයි කෝණකුයි සමාන. හැබැයි මේක එකක් අංග සම වෙන්නේ නැහැ මේ පළවෙනි ත්‍රිකෝණෙත් එක්ක. හිතන්න පුළුවන් බලන්න පාද දෙකයි කෝණය. පාද දෙකයි කෝණය. හැබැයි පාකෝපා යටතේ පාද කෝණ පාද යටතේ අංග සම වෙන්න නම් පාද දෙකක් සහ අන්තර්ගත කෝණේ සමාන. අන්තර්ගත කෝණය කියන්නේ මොකක්ද? අන්තර්ගත කෝණය කියන්නේ සමාන පාද දෙක අතර තියෙන්න ඕන කෝණ. මේ තියෙන සමාන පාද දෙක ඒක අතරක තියෙන්න ඕන කෝණය. බලන්න මේකේ සමාන පාද දෙකයි අතර තියෙන කෝණය. සමාන පාද දෙකයි මෙන්න මේක බලන්න අතර තියෙන කෝණ. මේක අපි ගත්තා සමාන පාද දෙකයි අතර තියෙන කෝණනේ. නෙමෙයි. අතර තියෙන කෝණ නෙමෙයි සමාන. පැහැදිලිද එහෙනම්? මේකේ අදහස අපිට එනවා බලන්න පාකෝපා යටතේ අංග සම වෙන්නේ කවුද? පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. අනෙක් ත්‍රිකෝණේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන නම් තමයි පාකෝපා යටතේ අංග සම වෙන්නේ. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මේ දෙක අංග සමයි. හැබැයි මේ දෙන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ දෙන්න අංග සම වෙන්නේ නැහැ. මේ දෙන්න අංග සම වෙන්නේ නැහැ. මේ දෙන්න අංග සමයි. හරි. පළවෙනි අදහස පැහැදිලි වෙන්න. පාකෝපා යටතේ විශේෂයි මොකද? පාද දෙකයි කෝණය කියලා මතක තියාගත්තට බෑ. මොකද හැම පාද දෙකක් සහ කෝණයක් සමාන වෙනවම අංග සම වෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිකෝණ දෙකක් ගත්තාම පාද දෙකක් සහ අන්තර්ගත කෝණ. පාද දෙකයි ඒ පාද දෙක ඇතුලේ තියෙන කෝණය. හරිද? සමාන වෙන්න ඕන. පාද දෙකයි ඒක ඇතුලේ තියෙන කෝණය සමාන වුණොත් තමයි අංග සම වෙන්නේ. පැහැදිලිද? ඊළඟ අවස්ථාවට දෙවෙනි අවස්ථාව. ඊට අපි කියන කෝපා. කෝණ දෙකකුයි පාදෙකුයි. අපි ගමුත් කලින් වගේම හිතන්න මෙන්න මෙහෙම අවස්ථාවක්. බලන්න මේකේ කෝණ දෙකක් සහ පාදය. මේක අපි සලකන ත්‍රිකෝණය. මේකේ කෝණ දෙකයි පාදයයිට මේකේ බලන්න කෝණ නෙවන් කෝණ දෙකයි පාදයේ සමානලා තියෙනවා. හරි. මේක ගත්තොත් කෝණ දෙකකුයි පාදෙකුයි සමානලා තියෙනවා. අපි ගත්තොත් මේ ත්‍රිකෝණ තුනම ගත්තොත් පළවෙනි ත්‍රිකෝණෙත් එක්ක අනිත් ත්‍රිකෝණ දෙකම කෝණ දෙකයි පාදයයි සමාන. හැබැයි කෝකෝපා යටතේ අංග සම වෙන්න නම් අපි සලකන ත්‍රිකෝණේ කෝණ දෙකකට සහ ඊට අනුරූප පාදය කෝණ දෙකකටයි ඒ අදාළ කෝණයකට අනුරූප පාදය. මේ අනුරූප පාදය ගන්න කොහොමද අපි? මෙහෙම ගන්න පුළුවන් බලන්න. මේ ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාදේනේ බලන්න. මෙහෙම ලකුණු කරලා තියෙන ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාද. එහෙමද බලමු මේකේ. මේ තියෙන ත්‍රිකෝණය මේකට ඉදිරියෙන් තියෙන පාද. බලන්න. ඒක අපි සමාන ලකුණක් නෑ මේකේ. මෙන්න මෙහෙම ලකුණු කරලා ත්‍රිකෝණ ඉදිරියෙන් තියෙන පාද. ඒක සමානයි කියලා දක්වලා තියෙනවා. එහෙනම් මොකද්ද අපි සලකන ත්‍රිකෝණය
කෝණ දෙකකට අනුරූප පාදයට. අනුරූප පාදය ගන්න කොහොමද? අපි යම් කිසි සලකන කෝණයකින් ඒ පාදයේ පිහිටීම අපි ගන්නවා. දැන් මේක ගත්තොත් මේ පාදෙට ඉස්සරහා මෙහෙම ගන්නත් පුළුවන්. මේ පාදයට සමග මේ පාදයට එක්කම තියෙන කෝණයක්. දැන් මේ පාදයට එක්කම තියෙන කෝණය නෙමෙයිනේ. මේක ගත්තොත් මේ පාදයට එක්කම තියෙන මේක නෑ. මෙයා වෙන්න බෑ. හරි. එහෙනම් කොහොමද අපිට එන්නේ? සරලම ආකාරයෙන් අපිට මෙන්න මෙහෙම මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. හැමතිස්සෙම එහෙම ගත්තම ලේසි. මේ යම් කිසි කෝණයට අපි සලකන සමාන කෝණයකට ඉදිරියේ තියෙනවනම් එක්කෝ ඒ පාදයට ඉදිරියෙන් තියෙන කෝණය. මේ සමාන පාදෙට ඉදිරියෙන් මෙන්න මේ කෝණය තියෙනවා. මෙන්න මේ සමාන පාදෙට ඉදිරියෙන් තියෙන කෝණය නෑ. මේක ගත්තොත් මේ තියෙන්නේ සමාන පාදේ මේකට ඉදිරි තියෙන මේ කෝණ. එහෙනම් කෝපායට තියෙන කෝණ දෙකක් හා පාදයක් සමාන වුණ ඵලයට දෙන්න බෑ. අපි අංග සම කියලා සලකන්නේ නැහැ. මොකද කෝණ දෙකක් හා පාදයක් අනෙක් ත්‍රිකෝණේ කෝණ දෙකකට සහ අනුරූප පාදයට වෙන්න ඕන. හරි. එහෙනම් අපිට එනවා කොහොමද අදහස? මේ දෙන්න ගත්තොත් අංග සම වෙන්නේ නැහැ. මේ දෙන්න ගත්තොත් අංග සම වෙනවා. පැහැදිලිද? අංග සම වෙනවා. එහෙම තමයි කෝපාය. හරි. එහෙනම් ඊළඟ අවස්ථාව 3. බොහොම සරල එකක්. පා මොකද අවස්ථාව? දැන් අර දෙකේ තමයි වෙනස්කම් තිබෙන්නේ. දැන් මේ ඊළඟට එන අවස්ථා දෙකේ වෙනස්කම් නැහැ. මොහොම සරලවම කියන පා කියන්නේ පාද තුන. එක් ත්‍රිකෝණේ අපි සලකන ත්‍රිකෝණේ පාදේ තුනට තවත් ත්‍රිකෝණයක පාද තුනක් සමාන නම් ඒක අංග සමයි කියලා ගන්න. ඉතින් මේකේ වෙනස්කම් මොකුත් නැහැ. හරි. ගන්න. මේ දෙක ගත්තොත් මේ ත්‍රිකෝණය මේ පාද තුන සමානයි. එහෙනම් මේක බොහොම සරලව අපිට ගන්න පුළුවන්. පැහැදිලිවම අංග සමයි. මේක කිසිම වෙනස් වෙන මොකුත් නැහැ. පාද තුන සමාන අනිත් ත්‍රිකෝණේ පාද තුනට සමානයි. ඒකෙදිම අංග සමයි කියලා ගන්න. සරලම අවස්ථාවක් අංග සම කරන්න. හරි. ඊළඟට තව එකක් තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණ. ඍජුකෝණී ත්‍රිකෝණ කියන්නේ මේ විදිහට අංශක 90 විදිහට හැදිලා තියෙන එක් කෝණයක් අංශක 90. එහෙනම් ඒ ආශ්‍රයෙන් අපිට එනවා තවත් ක්‍රමයක් කර්ණපා. කර්ණපා කියන්නේ බොහොම සරලයි එකත්. මේක ඍජු කෝණයක්. මෙතන ඍජු කෝණයක්. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ කර්ණපා කියන්නේ කර්ණය සමාන වෙන්න ඕන. හරිද? පැහැදිලිද? කර්ණය සමාන වෙන්න ඕන. ඒත් එක්කම තවත් පාදයක්. දැන් මෙන්න මේ කර්ණ සමානයි. මේක ඕන පාදයක් වෙන්න පුළුවන්. හරිද? මේ පාදයේ දෙකෙන් එක. ඕනම ඍජු කෝණ ත්‍රිකෝණයේ කර්ණය සහ ඕනම පාදයක්. මේ ත්‍රිකෝණයේ කර්ණය සහ පාදයකට මේ ත්‍රිකෝණයේ කර්ණය සහ පාදයකට මේ තවත් ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් සමාන නම් ඒක අපි කියනවා කර්ණපා යටතේ අවස්ථාව යටතේ අංග සමය කියලා කියනවා. මේක අංග සම. බොහොම සරලයි. හරි. එන ඔය ටික තමයි එන්නේ. කොහොමද පාකෝපාවල වෙනසක් තියෙනවා කොහොමද එන්නේ? පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. ඇතුලේ තියෙන කෝණය. හරි. අනෙක් ත්‍රිකෝණයේ පාද දෙකක් හා අන්තර්ගත කෝණයට සමාන නම් ඒක අංග සමයි. කෝපායට තිමුදෙන් කෝණ දෙකයි පාදයකට අනෙක් ත්‍රිකෝණේ කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වෙන්න ඕන අංග සමයි. පාපාය සරලයි පාද තුන කර්ණපය කර්ණයයි එන ඕනම පාදයක්. හරි. ඉතින් මේ අංග සම වෙනවා කියන එක හරි වැදගත්. මොකද අංග සම වුණාම වෙන දෙයක් තමයි
මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවද? මේ මෙහෙම ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? වර්ගඵල ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා. හරි. වර්ගඵල සමාන වේ. හරි. ඒක වැදගත්. මේකෙන් තමයි ගොඩාක් අහන්නේ. එතකොට මේ ආශ්‍රිත මේක මේ දෙක අංග සමාන, මේ දෙකේ වර්ගඵල සමාන. එහෙම අවස්ථාවල අහනවා. ඒක ඔළුවේ තියාගන්න. හරි. එහෙනම් ඊළඟ කොටස් වලට යමු. මොනවාද අනිත් කොටස්? අනිත් අපිට එනවා ත්‍රිකෝණ ප්‍රමේයයන් ටිකක්. හරි. ත්‍රිකෝණ ප්‍රමේය. හරි. දැන් මේකේ මම නම් කරගෙන යනවා. මේවා එතකොට ඔයගලන්ට ඔළුවේ තියාගන්න පුළුවන්. කොහොමද එන්නේ කිය. හරි. මම ටියුට් එක හදලා දාන්න. මේ ඔක්කොම ප්‍රමේයන් ටික එතකොට ඔයගලන්ට ඔළුවේ තියාගන්න. පළවෙනි ප්‍රමේය තමයි මේකේ ප්‍රමේයන් අපිට තියෙනවා. මූලිකව අර ත්‍රිකෝණ 1 2 පාඩම් දෙකේ තියෙන තුනයි. කොහොම මම ගන්න සමකෝණී එක්ක ප්‍රමේයන් පහක් කිය. හරි. පළවෙනි එක මොකද්ද? ඔයගොල්ලෝ මේ පිළිවෙලට ඔළුවේ තියාගත්තාම හරි. මූලිකම ප්‍රමේය. හරි. පළවෙනි එක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණ. බලන්න. ඉතින් මේ ත්‍රිකෝණය මම මේක ABC කියලා නම් කරනවා. ABC. හරි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම. මේ පාදය මේ BC පාදය මේ දික් කරනවා. එතකොට දත්ත දෙනවා. BC පාදය දික් කිරීමෙන් කියන. ඒ කියන්නේ පාදය දික් කිරීමෙන් මොකද වෙන්නේ? එහෙනම් ප්‍රමේය අපි පාවිච්චි කරන්නේ. මේ කියවෙන ප්‍රමේය. බාහිර කෝණයක් හැදෙනවා. ඒක අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට. අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙයාට එහා පැත්තේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ. ධාතර අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමාන. මෙන්න මේ කෝණ දෙකට සමාන. මේ කෝණය x නම් මේ කෝණය y නම් මේක z කියලා ගත්තොත් මොකද්ද ප්‍රමේය? පළවෙනි එක x ධන y සමානයි z. මේ දෙකේ එකතුවට සමානයි. සරල අදහස ඒකයි. ත්‍රිකෝණයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර යාට එහා පැත්තේ තියෙන කෝණයට නෙමෙයි අනිත් කෝණ දෙක. ත්‍රිකෝණේ පාදයක් දික් කරාම දෙන බාහිර කෝණය යාට එහා පැත්තේ තියෙන කෝණය නෙමෙයි. මේක නෙමෙයි. මේ අනිත් කෝණ දෙක එකතු කරාම එන අගයට සමානයි. හරි. ඔන්න පළවෙනි ප්‍රමේය. දෙක. ත්‍රිකෝණයක් අපි ගන්න. කලින් මම ගන්න මෙයා x නැත්නම් මේම ගන්න. මෙයා a මෙයා b මෙයා c. දෙවෙනි ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180. ඒ කියන්නේ a ධන b c කියන්නේ අංශක 180. හරි. උදාහරණයක් කරගෙන මෙන්න මෙහෙම දෙනවා ඔයගලන්ට. මේ කෝණය x කියලා දෙනවා ඔයගලන්ට. මෙයා අංශක 50යි. මෙයා අංශක 20යි. එහෙමනම් x යගේ හොයන්න කියලා කියනවා. කොහොමද හොයන්නේ? ප්‍රමේය දෙවෙනි ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180. x ධන 50 x ධන 50 එකතු කිරීම 20 සමානයි අංශක 180. එහෙනම් x කියන්නේ මොකක්ද? 180න් 70ක් අඩු කරනවා. ඒ කියන්නේ අංශක 110යි.
මේ අංශක 110යි. පැහැදිලිද? මම තමයි ගන්නේ ඔක එකතු කරලා දෙන්නේ. ඔන්න දෙවෙනි ප්‍රම. ඊළඟට අපි ගත්ත තුන්වෙනි එක එන්නේ සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ කියලා කියන්නේ මෙන්න සමද්විපාද ත්‍රිකෝණ. මොකද සමද්විපාද ත්‍රිකෝණ කියන්නේ? පාද දෙකක් සමාන. පාද දෙකක් සමාන. එහෙනම් අපි තුන්වෙනි ප්‍රමේයෙන් කියනවා පාද දෙකක් සමාන නම් ඊට අනුරූප කෝණ දෙකත් සමාන. එතන මෙයා 30 නම් මෙයත් 30යි. මෙයා 50 නම් මෙයත් 50. එහෙම අදහසක්. ඒකෙම විලෝමයේදී. ඒ කියන්නේ ඒකෙම අනිත් පැත්ත. එතන කෝණ දෙකක් දෙනවා ඔයගලන්ට මෙයා අංශක 30යි මෙයා අංශක 30යි කියලා. එහෙනම් මොකද්ද එකෙන් වෙන්නේ? මේ පාද දෙකත් සමාන. මේක දෙපැත්තටම වැඩ කරනවා. පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා නම් මේ කෝණ දෙක සමානයි. කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා නම් මේ පාද දෙක සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේක කොහොමද භාවිතා වෙන්නේ? මෙන්න මෙහෙම ඔයගලන්ට කියනවා. හරි. ඔයගලන්ට කියනවා මෙන්න මෙහෙම අදහස. ත්‍රිකෝණයක් දීලා කියනවා මෙන්න මේ පාද දෙක සමානයි. මෙයා අංශක 40යි. හරි. මම බෙදෙන ගණන ගන්න. මෙයා x කියලා වට දෙනවා. ඔය කියනවා වාට x යගේ හොයන්න. බලන්න පුළුවන්ද කියලා. මොකද මේ ප්‍රමේය පාද දෙක සමාන කෝණ දෙක සමාන. එහෙනම් මෙයා x නම් මොකක්ද දෙකෙන් කියන්නේ? මෙයත් xම තමයි. එහෙනම් අපිට හොයන්න පුළුවන් කොහොමද? දැන් මම පිළිවෙලට පළවෙනි එක මොකද්ද? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකට. දෙවෙනි එක මොකද්ද? කෝණ තුනේ එකතුව 3. පාද දෙක සමාන කෝණ දෙක. දැන් මේවා එකතු කරලා තමයි දෙන්නේ. එකතු කරලා තමයි යන්නේ. බලන්න එහෙනම් මේකේ භාවිතා වෙන අනිත් ප්‍රමේය මොකද්ද? දැන් අපි හොයාගත්ත පාද දෙක සමාන නම් කෝණ දෙක සමාන. x හොයන්න නම් අපිට දැන් මොකද්ද තියෙන්නේ? කෝණ තුනම තියෙනවා මාක් කරගෙන. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 දෙවෙනි ප්‍රමේය. එහෙනම් මොකද වෙන්නේ? x එකතු කිරීම x එකතු කිරීම අංශක 40 කියන්නේ අංශක 180යි. එහෙනම් 2x කියන්නේ අංශක 140යි. හරි. එහෙනම් x කියලා කියන්නේ මොකක්ද? අංශක 70. එහෙනම් බලන්න දෙවෙනි ප්‍රමේයයි තුන්වෙනි ප්‍රමේයයි එකට ආවේ. මේදී එකට තමයි දෙන්නේ. හරි. ඔහොම තමයි මේ තුන්වෙනි ප්‍රමේය පාවිච්චි වෙන්නේ. සමද්විපාද ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේය. හරි. එහෙනම් ඊළඟ මධ්‍යලක්ෂ ප්‍රමේය කියලා එකක් තියෙනවා. හරි. ඒක මම 4 කියලා ගන්න. මධ්‍යලක්ෂ ප්‍රමේයක 11 වසරේ තමයි තියෙන්නේ. දැන් 10 වසරේ ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේය ටික ඉවරයි. 11 වසරේදී තියෙනවා මොකද්ද? මධ්‍යලක්ෂ ප්‍රමේය. මේ කියන්නේ මොකක්ද? අපි ගන්නවා ත්‍රිකෝණ. හරිද? මේ ත්‍රිකෝණේ මධ්‍ය ලක්ෂය පාදය දෙකක මධ්‍ය ලක්ෂය. ඊතන මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙන්න මෙයාගේ එහෙම තියෙනවා. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ දෙක දෙකට බෙදෙන. මෙතන තියෙන දුරයි මේ තියෙන දුරයි සමාන. හරිද? මෙහා පැත්තේ මධ්‍ය ලක්ෂය. මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ මේ මෙතනයි කොටස් දෙක සමානව බෙදෙනවා. හරිද? මේ දෙක යා කරොත් මේ දෙක යා කරොත් හරිද? මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරොත් හැදෙන මේ රේඛාව අනෙක් පාදයට සමාන්තරයි කියලා කියනවා. කියන්නේ මේ දෙන්න සමාන්තරයි. හරිද? යම් කිසි ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය යා කරත් ඒ හැදෙන රේඛාව ත්‍රිකෝණයේ තියෙන අනිත් පාදයට සමාන්තරයි කියලා කියනවා. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ රේඛාව අපි හිතුව මෙන්න මේක P Q R කියලා. මේක මම ගන්නවා XY කියලා.
හරි මේ ලක්ෂ දෙක යාකර රේඛාව විතර මොකද්ද මේකේ දිග අපි පෙන්වන්නේ xy මෙන්න මේ දිග එන පහළ තියෙන අනෙක් මේක මේ රේඛා දෙක හැර අනෙක් පාදය හරි ඒකේ දිගින් භාගයක් කියලා QR xy සමානයි භාගයක ඉවර මේ හැදෙන පාද මේ හැදෙන රේඛාව අනෙක් පාදේ දිගින් භාගයක් කියලා කියනවා. මොකද්ද ඒකේ අවස්ථාව එතකොට? මේ දෙන්න සමාන්තරයි. ඒ වගේම මෙයා මොකද කියන්නේ සම මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයේදී මේ දෙන්න සමාන්තරයි ත්‍රිකෝණයක් ගන්නවා. ඒ දෙන්නයි මධ්‍ය ලක්ෂ්‍යයා කරනවා. ඒ හැදෙන රේඛා right ඒ හැදෙන රේඛා ඉතින් ත්‍රිකෝණේ මධ්‍ය ලක්ෂ්‍ය හරි යාකර රේඛාව ත්‍රිකෝණේ පාද දෙක අද ත්‍රිකෝණේ බලන්න පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව මධ්‍ය ලක්ෂ්‍ය දෙක කට යා කරාම හැදෙන රේඛාව ඉතිරි පාදෙට මෙයා ඉතුරු වෙලා තියෙන පාදයට සමාන්තරයි. ඒ වගේම මෙයාගේ දිග මේ රේඛාවේ දිගින් භාගයක් කියලා කියනවා. හරි. මේකත් විවිධ අවස්ථා භාවිත කරලා මේ දෙකම ඔළුවේ තියාගන්න හරියට. හරි. මොකද්ද හතරවෙනි ප්‍රමේය මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මෙයාට තමයි කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. හරි. පැහැදිලිද? එහෙනම් ඊළඟ පස්වෙනි එක බලන්න සමකෝණී ත්‍රිකෝණ. හරි. සමකෝණී ත්‍රිකෝණ. මේකෙත් ටිකක් අර වගේ තමයි. හැබැයි මෙන්න මෙහෙම එකක් එන්නේ. කලින් වගේ තමයි. හැබැයි මෙන්න මේකෙත් ත්‍රිකෝණයක් තියෙනවා. හැබැයි මේ ත්‍රිකෝණේ අපි කරන්නේ මේකෙදී මෙන්න මේ රේඛා දෙකක් අතර ඉතිරි පාදයට සමාන්තර. මේ ඉතුරු වෙලා තියෙන එක්කෙනාට සමාන්තරව අඳිනවා ඕන තැනකින් රේඛා. මෙතනින් අඳින්න පුළුවන් අපිට. නැත්තම් මෙතනින් එකක් අඳින්න පුළුවන්. හරි. නැත්තම් අපිට අඳින්න පුළුවන් මෙතනින්. හරි. මේ ඔක්කොම සමාන්තරයි කාටද? මේ පහළ තියෙන ඉතිරි පාදේ. හරි. අපි කියනවා මේකට ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාව. මේක පාදයකට දැන් මේක අනිත් පැත්තට ගන්න පුළුවන්. හරි. එහෙම ගත්තොත් අපි මෙන්න මෙහෙම දැන් හරවල තියෙන එකක් නේ. මේ විදිහට ගන්නත් පුළුවන්. දැන් බලන්න අපිට මේ පාදේ ගන්නත් පුළුවන්. දැන් මේ පාදේ ගන්නත් පුළුවන්. නැත්නම් මේ පාදේ මම මේ පාදේ ගන්න වෙනසකට. මේ පාදයට සමාන්තරව අදිනවා මෙහෙ. හරි. මෙහෙම අදිනවා. හරි. ඒතර මොකද වෙන්නේ? මෙහෙම ඇඳලා කියමු. මෙන්න මේ ඇඳපු තැනින් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. මොකද්ද මෙතන වෙන්නේ? මෙන්න මේ යා කරපු තැන් දෙක තියෙනවා. අපි මේක මෙහෙම නම් කරගමු. A B C මේක P මේක Q. මේකෙදි අදහස වෙන්නේ මොකද්ද? AP ට PB සමාන වෙනවා AQ ට QC. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම. හරිද? ඕක දැන් පාවිච්චි වෙන්නේ AP බෙදනවා PB. හරි. සමාන වෙනවා AQ බෙදීම QC. හරි. ඔන්නෝම බෙදීම ආකාරයෙන් තමයි මේක පාවිච්චි. ඉතින් බොහෝ දුරට අහන්නේ මොකද්ද? අපිට කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්න වල අහන්නේ මෙන්න මෙහෙම. හරි. මෙහෙම අවස්ථා එන්න පුළුවන්. අපිට කියනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ BC පාදයට සමාන්තරව PQ අඳිනවා. අපිට මෙහෙම දෙන්න පුළුවන්. බලන්න මෙයා සෙන්ටිමීටර් 5යි. මෙයා සෙන්ටිමීටර් 10යි. හරි.
අපිට කියනවා මෙයා සෙන්ටිමීටර් 3යි වගේ. හරි. අපිට කියනවා මෙයාව හොයන්න කියලා. ඒ වගේ දෙන්න පුළුවන්. නැත්තම් අපිට කියනවා මෙහෙම මේකේ මුළු දිග. හරි. මුළු දිග සෙන්ටිමීටර් 18යි. හරි. මෙයා දෙන්නේ. එහෙනම් අපිට හොයන්න කියලා කියනවා. හරි. මොකද ඒව එකක් ගන්න. තුන් දෙනාම දීලා තිබ්බොත් මෙයා හොයන්න පුළුවන්. ඒක තමයි AP ට අමෙන පාටේ. AP ට PB සමානයි මොකද්ද? AQ ට QC. ඒ කියන්නේ කොහොමද එන්නේ? AP කියන්නේ මොකද්ද? 5යි. QC කියන්නේ 10යි. AQ ට QC. එහෙනම් අපිට කියන මොකද්ද? එතන අපිට එනවා AQ ට යට QC සමානයි භාගය. එහෙනම් අපිට එනවා මොකද්ද? මෙයා මෙහෙට දානවා. මෙයා මෙහෙට දැම්ම 2යි AQ කියන්නේ QC. හරි. මෙයා වගේ දෙගුණයක්. හරි. ඒ වගේ අහනවා පාස්. එතකොට මෙයා x කියලා ගත්තොත් මෙයා 2x. එතන මොකක්ද අපි කියන්නේ? 3x කියන්නේ 18යි. දැන් මේ දෙන අනුපාතය මොකද්ද? අපි අතම සරලව ගන්නවා මෙච්චර. හරි. මෙයාව අපිට දෙනවා සුළු කිරීම කරන්න යන්නේ. මෙයාව අපිට දෙනවා 18යි කිය. හරි. 18යි සෙන්ටිමීටර්. කොහොමද ගන්නේ? මේ දෙන්නගේ අනුපාතය මොකද්ද? ඒ වගේම තමයි මේ දෙන්න අතර අනුපාතය. මෙයා එකක් නම් මෙයා දෙන්න අනුපාතය කොහොමද? AP ට PB කියන්නේ 5ට 10යි. හරි. ඒ කියන්නේ මොකද? 5න් බෙදුව 1ට 2යි. ඒ කියන්නේ මෙයා එකක් නම් මෙයා 2යි. මෙයා 5යි මෙයා 10යි. දැන් මෙයා x කියලා අපි ගමු. දන්නේ නැති දෙයකට අපි දාන x. එහෙනම් මෙයා 2යි x. එහෙනම් මුළු දිග දීලා තියෙනවා. මෙයා කොහොමද ගන්නේ? x ධන 2ix සමානයි 18යි සෙන්ටිමීටර්. එහෙනම් x කියන්නේ මොකක්ද? 3ix කියන්නේ 18යි. එහෙනම් x කියලා කියන්නේ 3 වරක් 1යි 3 වරක් 6යි. සෙන්ටිමීටර් 6යි. x කියලා ගත්තම මොකද්ද මෙයා? එහෙනම් මෙයා 6යි. මෙයා 12යි. ඔන්නෝම ඔය වගේ නිකන් දෙනවා. හරිද අවස්ථාව. ඕක තමයි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය. හරි. ඒතකොට මේකේ තව අවස්ථාවක් තියෙනවා. මේකම විලෝමය අපිට ගන්නත් පුළුවන්. ඒක තමයි සරල රේඛාවක් මගින් මේ විදියට සමානුපාතිකව දෙන්නයි. හිතන්න මේව දීලා තියෙනවා. සමානුපාතිකව බෙදලා මෙයා මේ ත්‍රිපාදයට සමාන්තර. හරි. කලින් වගේ තමයි. මොකද්ද? මෙන්න මේක විලෝමය දෙන්නත් පුළුවන්. හිතන්න මෙහෙම දීලා තියෙනවා. මෙහෙම රේඛාවක් තියෙනවා. මෙයා අපිට කියන සෙන්ටිමීටර් 3යි. මෙයා සෙන්ටිමීටර් 6යි. මෙයා අපිට කියන සෙන්ටිමීටර් 4යි. මේ දිග. හරි. මේ දිග අපිට කියන සෙන්ටිමීටර් 8යි. එහෙනම් මොකද මේ දෙන සමානුපාතය බෑ 3යි 6යි කියන්නේ 1ට 2. 4යි 8යි කියන්නේ 1ට 2. හරි. එහෙනම් මෙයයි සමාන්තර වෙනවා. හරි. ඒතයි විලෝම. ඒතයි විලෝම. අදහස පැහැදිලි. හරි. එහෙනම් අපි ගියොත් තවත් එකකට ඒ තමයි පයිතගරස් ප්‍රමේය. හරි. මේක මම නාන්නේ 6 වෙනි ප්‍රමේය. ත්‍රිකෝණාශ්‍රිත 6 වෙනි ප්‍රමේය. හරි අංක 6. පයිතගරස් ප්‍රමේය. හරි. මොකද පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ?
මේක එන්නේ ඍජුකෝණී ත්‍රිකෝණාසය. ඍජුකෝණී ත්‍රිකෝණ කියන්නේ පාදයක් ඍජුකෝණයක් වෙච්ච ත්‍රිකෝණ. මේ කෝණයගේ අංශක 90. හරි. මෙන්න මේ පාදවල දිග ගැන පයිතගරස් කියනවා මෙන්න මෙහෙම කතා. මේ මොකද්ද ABC කියලා ගත්තොත් අද ඔළුවේ තියෙන ඕන ප්‍රමේය. A වර්ග ධන B වර්ග සමානයි C වර්ග. ඒ කියන්නේ මේ කර්ණය තියෙනවා. මේ තියෙන කර්ණ. ඍජු කෝණයට ඉස්සරහා තියෙන කර්ණ. හරි. ඍජු කෝණයට ඉස්සරහා තියෙන කර්ණ. කැමති ඔළුවේ තියෙන ඍජු කෝණයට ඉස්සරහා තියෙන කර්ණ. හරි. ඍජු කෝණයට ඉස්සරහා තියෙන කර්ණ. මෙන්න මේ කර්ණය හරි මෙන්න මේ කර්ණයේ දිගේ වර්ගය C කියලා ගත්ත මේකේ දිග. මෙන්න මෙයාගේ දිගේ වර්ගය හරි සමාන වෙනවා වෙන ඔය අනිත් පාද දෙකේ. මේ පාද මෙයාගේ වර්ගය එකතු කිරීම මෙයාගේ වර්ගය. ඔක ඔළුවේ තියාගන්න. හරි. එතකොට මේක තමයි මූලික ප්‍රමේය. මේකෙන් දෙනවා ගොඩන්ට ප්‍රශ්න මෙන්න මෙහෙම දෙන්නේ සාමාන්‍යයෙන් සරලව දෙනවා. මෙයා අපිට දෙනවා 5යි මෙයා 3යි මෙයා 4යි කියලා දෙනවා. මෙයා 3යි මෙයා 4යි කියලා දෙනවා. දැන් මේක කොහොමද දෙන්නේ? මේක ඍජු කෝණයක් වෙනවා. දැන් මෙහෙම මේකේ එකක් නැතිව දෙනවා. හරිද? මෙහෙම ගත්තොත් කොහොමද දෙන්නේ? අපි ගත්තොත් මේ කොහොමද දෙන්නේ අදහස්? මෙයා කර්ණය හොයන්න කියලා අපිට දෙනවා. හරි? මෙහෙම ත්‍රිකෝණයක් දක්වලා මෙන්න මෙහෙම දෙනවා කර්ණය හොයන්න. කොහොමද මොකක්ද දාන්නේ? පයිතගොරස් ප්‍රමේය. ඍජු කෝණී ත්‍රිකෝණයක් දීලා පාද දෙකක් දීලා කෝණයක් ගන්න නැත්නම් පයිතගොරස් ප්‍රමේයෙන් කෙලින්ම යන්න පුළුවන්. හරි? ඍජු කෝණී ත්‍රිකෝණයක් දීලා පාද දෙක දිග දෙනවා. අනිවාර්යයෙන් පයිතගොරස් ප්‍රමේයෙන් යන්න පුළුවන්. කොහොමද? කෝණෙකුත් දන්නේ නැත්නම් මේ ඍජු කෝණී ත්‍රිකෝණී කියලා දීලා තියෙනවා. පාද දෙකක් දීලා තියෙනවා. කොහොමද ගන්නෙ? කර්ණය අපි මේක x කියලා ගමු නිකන්. එහෙනම් x කියලා කියන්නේ x වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ග. එහෙනම් x වර්ගය සමානයි 3 වර්ගය කියන්නේ 9යි 4 වර්ගය 16යි කියන්නේ 25යි. එහෙනම් x කියන්නේ කොහොමද? x වර්ගය එයාගේ වර්ගමූලය ගත්තොත් තමයි අපිට x එන්නේ. හරිද? එකක් දැනට ඔළුවේ තියාගන්න x මෙයාගේ වර්ගමූලය ගන්න ඕනේ x ගන්න. එහෙනම් මොකද්ද අපි ගන්න ඕනේ? 25ත් වර්ගමූලය ගන්න. එහෙනම් අපිට එනවා ඒකෙදි 5යි කියලා. අපි වර්ගමූල සාමාන්‍යයෙන් ගන්න ඕනම එකක වර්ගමූල මොකද්ද? ධන හරි ඍණ හරි පහනේ. හැබැයි දිගක දිරිණ වෙන්නේ දිග කියන එක ඍණ නැහැ. ඒ නිසා ධන භාගය තමයි ගන්න. හරි. මේක අමතක කරන්න. එහෙනම් 5යි කියලා ගන්න. ඒක තමයි මූලික අදහස. හරි. මේකෙම තවත් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අපි කියනවා පයිතගොරස් ත්‍රිත්ව කියලා. ඒ කියන්නේ ඕනම සංඛ්‍යා දෙකක් දීලා ඍජු කෝණී ත්‍රිකෝණයක් හැදෙන පාද තුනක දිගක අපිට ගන්න පුළුවන්.